හායි ළමයි මේ ෆ්‍රොක් එක දැකපු ගොඩක් දෙනෙක් මගෙන් අහපු දෙයක් තමයි මේ ස්ලිව් එක කොහොමද හදාගන්නේ කියලා. ඉතින් අද මම කියලා දෙන්න හදන්නේ නැහැටි. මුලින්ම මම මේ විදිහට රෙදි කොටස් දෙකක් අරන් තියෙනවා. ස්ලිව් එකට ගන්න රෙදි කොටස දිග ගන්න ඕනේ සම්පූර්ණ කරකැමර වගේ දෙගුණයකට අඟල් 10ක් විතර වැඩිපුර ගත්තාම ඇති. රැලි ප්‍රමාණය ගොඩක් ඕනි නම් ඔයාලට දිගින් වැඩි රෙදි කොටසක් ගන්න පුළුවන්. රැලි වැඩි වෙන තරමට තමයි ස්ලිව් එක ලස්සන වෙන්නේ. රෙදි කොටසේ පළල අපි ගන්නකොට ගන්න ඕනේ අපිට අවශ්‍ය ස්ලිව් එකේ පළල තියෙනවනේ. ඒ පළලට අඟල් 1/2ක් එකතු කරපුවාම ඇති. ඒ අඟල් 1/2 එකතු කරන්නේ දෙපැත්තේ වාටි නැමිලා මැහෙන්න සහ මැද අපි කෝඩ් එක පාස් කරගන්න ඕනේ. ඒ පාස් කරගන්න නමලා මහන්න තමයි අපි අඟල් 1/2ක් වැඩිපුර එකතු කරන්නේ. ඊට පස්සේ අපි මේ විදිහට රෙදි කොටස් දෙකේම වාටි නමලා මහ ගන්න ඕනේ. ඒ නමලා මහ ගන්නකොට අඟල් භාගය මෙහෙම වාසි යන විදිහට හීනියට නමලා මහ ගන්න. දෙපැත්තම වාටි මහගත්ත රෙදි කොටස මේ විදිහට නමා ගන්න ඕනේ. නමා ගන්නකොට වාටි දෙක එක පිට එක යන්න නෙමෙයි නමා ගන්න ඕනේ. එක වාටියක ඉඳලා අනිත් වාටියට අඟල් භාගයක් තියලා තියෙන තමයි නමා ගන්න ඕනේ. ඊට පස්සේ මේ විදිහට නැම පැත්තේ ඉඳලා අඟල් භාගයක් ලකුණු කරලා පහළට යනකම් අවුට්ලයින් එකක් ගහගෙන යන්න. ඊට පස්සේ අපි මහගත්ත මැස්ම මේ විදිහට අනිත් පැත්තට පෙරලලා නැවතත් අවුට්ලයින් එකක් ගහ ගන්න ඕනේ. මේ අපි මහගන්නේ කෝඩ් එක පාස් කරගන්න. ඊට පස්සේ පුළුවන් අපිට කෝඩ් එක පාස් කරන්න. කෝඩ් එක පාස් කරගත්තට පස්සේ අපි කෝඩ් එක ස්ලිව් එකට තියලා ටැග් කරගන්න ඕනේ. නැත්තම් 60 කොටසට ඇටච් කරන්න කලින් කෝඩ් එක ආපහු පිටතට ඇදිලා එන්න බලනවා. ඒ නිසා ඔයාලා කෝඩ් එක ස්ලිව් එකට තියලා ටැග් කරගන්න. එකම වීඩියෝ එකකින් අරගෙන ආවත් වීඩියෝ එක දිග වැඩි වෙන නිසා ස්ලිව් එක 60 කොටසට ඇටච් කරන විදිහත් ඔයාලට මම වෙන වීඩියෝ එකකින් අරගෙන එන්නම්.